සුසන්තා චන්ද්‍රමාලි අපි කවුරුත් දන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. තිසුරු යුවනිකා ඇගේ චූඩි ලස්සන දියණිය තමයි ඇය. තිසුරු යුවනිකා කුඩා කාලයේම රංගනයට පිවිසියා. ඉන්පසු ඇය 2020 වසරේදී දක්ෂතම නිළියට හිමි සම්මානයද ලැබුවා. ඉන්පසු ඇය විවාහ වූයේද තම මිත්‍රයෙකු සුරාජ් සමගයි. ඇය ඔහු ගැන මෙසේ සඳහන් කර තිබුණා. අපි දෙන්න විවාහ වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. ඔහුත් සමගින් හරිම සුන්දර ජීවිතයක් ගත කරනවා. මොකද මගේ අම්මටයි තාත්තටයි පස්සේ හැමදාමත් මගේ හෙවණැල්ල වෙච්ච කෙනා ඔහුයි. මොකද මාව වැටෙන හැම තැනකදීම මට හයියක් වුණේ ඔහුයි. මොකද පසුගිය කාලයේදී මට නොයෙකුත් ප්‍රශ්න අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම තැනකදීම මට හයියක් වුණේ මගේ සැමියා. පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ පැත්තෙන් ගත්තොත් ඔහුගෙන් ලැබෙන සහයෝගය එමටයි ගොඩක් සතුටින් හරිම සරලව ජීවත් වෙනවා. දැන් තියෙන අලුත්ම තත්ත්වය තමයි ඔවුන් දෙදෙනාගේ පුංචි කැඳැල්ලට කිරිසිනහා පහළ වෙලා. ඇය නිකුත් දිනකදී මව් පදවිය ලැබුවා. ඇය ඒ පිළිබඳව සටහන් කර තිබුණේ මෙලෙසින්. Miracles happens in this world and today I am holding mine. For 10 months you lived beneath my heart and now I finally see your beautiful face. Welcome to the world, my precious Moana. You are my favorite miracle. I promise you this, I will raise you the way my Amma raised me. With kindness, strength, humility and love, I will gift you to this world as a simple, beautiful soul with a strong and gentle character. Amma and Tata love you forever. මගේ වටිනා මෝනා, ඔයා මගේ ප්‍රියතම ආශ්චර්ය. මම ඔයාට මේක පොරොන්දු වෙනවා. මගේ අම්මා මාව ඇතිදැඩි කළ ආකාරයටම මම ඔයාව ඇතිදැඩි කරන්නම්. කරුණාවෙන්, ශක්තියෙන්, නිහතමානීව සහ ආදරයෙන්. මම ඔයාව මේ ලෝකයට සරල, ලස්සන ආඥා ලෙස ශක්තිමත් සහ මෘදු චරිතයකින් තිළින කරන්නම්. ඇය තම මව් පදවිය ලැබූ පසු තම දියණියට එවැනි ලස්සන අවධනක් ලබා දී තිබුණා. ඉතින් මේ උදා වුණු ජීවිතයේ නව සමය ඇයටත් ඇගේ සැමියා වන සුරාජ්ටත් චුටි මෝනා දියණියටත් සුන්දරම සුන්දර ජීවිත කාලයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.